Hello guys, welcome back to my channel. මම අද ඔය කට්ටිය කියලා දෙන්න යන්නේ කොහොමද ඔයාගේ PC එකට wallpaper එකක් download කරලා දාගන්න විදිය. එහෙනම් guys අද වීඩියෝ එක බලලා අද වීඩියෝ හොඳයි නම් subscribe කරන්න, share කරන්න, like කරන්න. අනිවාර්යෙන් මේ තුන කරලා බලන්න. නෑ බලලා කරන්න. පොඩ්ඩක් දන්නේ නැද download. මේ ඩාන් වෙනවා ඩුන් වෙනවා. ගණන් ගන්න එපා. එහෙනම් අපි යන් අද වීඩියෝ එකට ඉස්සෙල්ලාම guys යන්න ඕන Google Chrome එකට. Chrome එකට ගිහිල්ලා මෙතන search bar එකේ දැන් ඔය කට්ටිය කැමති wallpaper එක තියෙනවනේ. මේ wallpaper එක ඇත්තටම නමක් ඇතිනේ. දැන් ඔය කට්ටිය game wallpaper එකක් ගත්තාම Forza වල wallpaper එකක් ගත්තාම Forza car wallpaper කියලා එතන search කරන්න ඕන. දැන් මම car wallpaper කියලා තමයි මෙතන search කරන්නේ. ඊට පස්සේ car wallpaper කියපුවම මෙන්න මේ වගේ interface එකකට ඔය කට්ටිය එක්කන් එනවා. ඊට පස්සේ guys ඔය කට්ටිය ඉන්නේ මෙතන all කියන ටික් එකේ. අපි image කියන ටික් එකට දාගන්න ඕන. දාගත්තාම මෙන්න මේ වගේ pictures ගොඩක් එනවා. ගොඩක් තියෙනවා. හැබැයි මේ ඔක්කොම අපිට දාගන්න බෑ. පුළුවන්. හැබැයි මෙන්න මේ වගේ මෙන්න මේ phone size ඒවා දාගන්න බෑ. දාගන්න පුළුවන් හැබැයි මාර කැතයි. මම දාගෙන බලලා තියෙනවා. ඒක පට්ට කැතයි. ඇයි දන්නේ? ඒ phone size ඉඳ වෙන්නදී. එහෙනම් අපි මෙන්න මේ වගේ ලොකු size ඒවා දාගන්න බලමු. ඊට පස්සේ කට්ටිය මෙහෙම ලොකු size එකක් තෝරගන්න ඕනේ ඉස්සෙල්ලාම. ඒක යටට ගිහපුවම තියෙනවා GTR එකක් නේ මම දාගත්තේ. ඉතින් ගොඩක් ඒවා තියෙනවා යටට ගිහපුවම ඒකෙත්. ඊට පස්සේ ඔය කට්ටිය මේක save image කියලා තියෙනවා. නෑ මෙතන right click කරපුවාම මෙතන තියෙනවා save image කියලා මෙතන යටින්ම තියෙනවා. ඒකට ගිහපුවාම මෙන්න මේ වගේ එක වෙනවා. ඊට පස්සේ අපි මේක මෙහෙම save කරන්න ඕන. මෙතන මෙන්න මේ වගේ එකට ආපුවාට පස්සේ මේක සේව් කරන්න ඕන. අපි දැන් එන්නේ ඒක සේව් වුණා මෙතන. ඊට පස්සේ අපි දැන් මේක wallpaper එකක් දාගන්න ඕන. ඒකින්ද අපි යන්න ඕන මෙන්න මෙතන තියෙනවා refresh කරන බටන් එක right click කරපුවාම මෙන්න මෙතන තියෙනවා මෙන්න මේ බටන් එක නෑ sorry වැරදුනා හරිද? ගණන් ගන්න එපා ඉතින් කොල්ලෝනේ. ඊට පස්සේ guys එතන තියෙනවා උඩින්ම මෙතන මෙන්න මෙහෙම background කියලා තියෙනවා. උඩින්ම තියෙන එක බලන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ එකකට එනවා. ඊට පස්සේ මෙතන තියෙනවා browser කියලා. අපි එන්නේ ඒකට යන්න ඕන. ඊට පස්සේ මෙතන මෙන්න මේ වගේ එකකට තමයි ඉන්නේ. ඊට පස්සේ ඔයා save කරගත්ත folder එක හරි folder එකේ තියෙනවනේ desktop එකට. desktop එකට ගිහුවම මෙන්න මේ වගේ new folder කියලා වාගේ තියෙනවනේ. ඒ ක්ලික් කරලා මෙතන තියෙන එක දෙන්න. ඊට පස්සේ ඔයාගේ folder එකේ තියෙන pictures ටික මෙන්න මෙතනින් play වෙනවා. එහෙනම් guys අද වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට like කරන්න, share කරන්න, subscribe කරන්න. ඉස්සෙල්ලා කිව්වා වගේම දැනුත් කිව්වා ඉතින් ආයෙ කට්ටි කරන්න නැතු යනවා. මට ඊට පස්සේ මොනවද මම ඔය කට්ටියට කියලා දෙනවා. පොඩ්ඩක් දන්නේ නැති ඉතින් කියලා දෙනවා. මට මොකුත් නැහැ. ඒකින්ද subscribe කරන්න. එහෙනම් ගිහලා නම් bye.